හරි පුතේ අයබෝන් දුවේ පුතේ ඔයගොල්ලන්ට මම අද ගෙනල්ලා තියෙන්නේ ගිය පාර O level paper. ගිය පාර O level paperේ පළවෙනි කොටස තමයි මම ඔයාලට දැන් ගෙනල්ලා තියෙන්නේ. හරිද? දැන් ගිය පාර paperේ දැන් මේ ළඟ O level exam එකේ එනවා ඔයගොල්ලන්ට. දැන් එතකොට අපිට ගිය අවුරුද්දේ තිබිච්ච O level paperේ තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒක ඇසුරින් ඔයාලා මේකත් බලලා මේකත් සාකච්ඡා කරනවා. මම දැන් මේක සාකච්ඡා කරන ගමන් මේ paper එකේ link එක මම ඔයාලට දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුතේ පේපර් එක. දැන් අපි බලමු ගිය අවුරුද්දේ පේපර් එක කොහොමද හැදිලා තිබුණේ කියලා. අපි යමුකෝ බලන්න පළවෙනි පේපර් එක කියන්නේ 2024 25. ඒ කියන්නේ 25 ආපු ගිය අවුරුද්දේ O level පේපර් එක තමයි අද මම සාකච්ඡා කරන්නේ. එතකොට යමුකෝ බලන්න පළවෙනියට මහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු පුතේ. එහෙනම් අපි එක කොටසේ පළවෙනි ප්‍රශ්නේ එහෙනම්. අපි යමුකෝ බලන්න. මෙහෙමයි පුතේ කියලා තියෙන්නේ. නිවසක පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පුතේ මෙහෙමයි කියලා තියෙන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ නිවසක බිත්තිවල තීන්තාවයක කිරීමට මිනිසුන් 6 දෙනෙක්ට මිනිස්සු කී දෙනෙක්ට පුතේ? මිනිස්සු කීයකටද? 6 දෙනෙක්ට මිනිස්සු 6 දෙනෙක්ට දින කීයක් යනවද පුතේ? දින 8ක් යනවලු. 8ක් ගත වෙනවා. හරි පුතේ එම කාර්ය දින 3කින් කරගන්න ඕන. එම කාර්ය දින 3කින් කම්ප්ලීට් කරන්න ඕන. ඒ කියන්නේ පුතේ ඉවර කරන්න ඕන. දැන් මේකේ ඒ කාර්ය ප්‍රමාණය. දැන් අපි දන්නවා මිනිස්සු 6 දිනෙකට දින 8ක් යනවලු. එහෙනම් අපි මිනිස් දින හොයමුකෝ පුතේ මිනිස් දින. එතකොට මිනිස් දින. එතකොට කීයද පුතේ? එතකොට මිනිස්සු 6 දෙනෙක් 8 අපි යනවා කීයද පුතේ? 48යි. මිනිස් දින 48ක් වෙනවා මේ පළවෙනි එක 2024 O level paperේ පළවෙනි එක පත්‍රයේ එක කොටසේ පළවෙනි ගාන පුතේ. හරිනේ? එතකොට මිනිස් දින 48යි. ඒක දින 3කදී කරන්න ඕනලු පුතේ. එහෙනම් 48 අපි බෙදනවා කීයද? 3ෙන්. එතකොට කැපුමත් කොහොමද පුතේ කැපෙන්නේ? 3 ගත්තාම පස්සේ 1යි 18 ගත්තාම පස්සේ කීයද? 6. එතකොට මිනිස්සු 16ක් ඉන්නවා. එතකොට දැන් අපිට කියන්නේ නම් ඒ සඳහා මිනිස්සු කී දෙනෙක් අමතරව යොදවන්න ඕනද? දැනට අපි ගාව මිනිස්සු කීයක් ඉන්නවද පුතේ? මිනිස්සු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් ඉන්නවා කියන්නේ 16න් අඩු ගන්න පුතේ 6ක්. කීයද? 10යි. අපි එතකොට ලියන්නේ මොකද්ද? අමතර මිනිසුන්. අමතරව කොච්චර ඕනද? 10 දෙනෙක් ඕන. හරි පුතේ. එහෙනම් පළවෙනි එක හරි. මේක දාගන්න. හරි පුතේ. එහෙනම් පළවෙනි එක සාකච්ඡා කරා. හරිනේ. අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එකේ මොනවද බලමු අහලා තියෙන පුතේ දෙවෙනි එකේ. දෙවෙනි එකේ මොනවද බලමු අහලා තියෙන්නේ. රූපයේ ඇති තොරතුරු අනුව BAE ගේ විශාලත්වය සොයන්න. ඉස්සෙල්ලා රූපය අඳගමු පුතේ. හරිනේ පුතේ අපෙන් අහන්නේ BAE ගේ කොහොමද? BAE මෙයා අහන්නේ පුතේ. මෙයා තමයි අපි දන්නේ නැති එක්කෙනා. අපි මෙන්න මෙයාව තමයි හොයාගන්න. බලන්න පුතේ මේ ඔයාලට පේන කෝණ වර්ග වල ඉගෙන ගන්න ඇති. බලන්නකෝ ඒ වගේ කෝණ ටික කියලා බලන්නකෝ මේ මොන කෝණයක්ද මේ? සරල රේඛා දෙකක්. කෝණයක් මොකද්ද? මෙතන 40 නම් මෙතන කීයද පුතේ? 40යි. මොකද්ද හේතුව? ඒකාන්තර කෝණනේ. ඒක පොඩ්ඩක් ලියනවා නම් ABC කෝණය සමානයි මොකද්ද? DCD. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. ඔන්න ඒක හරියට පුතේ. දැන් අපි දන්න මේවා මේ සරල රේඛාවක් නේද මේ තියෙන්නේ. මෙතන 40 නම් සරල රේඛාවක් ආශ්‍රිත
කොහමද? අංශක 180යි. එහෙනම් අපිට මෙයාවත් හොයාගන්න පුළුවන් නේද පුතේ? එහෙනම් හොයාගන්නේ කොහමද? එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මෙයා හෙව්වොතින් AED. එහෙනම් AED කෝණය හොයන්න පුළුවන් කොහමද? සරල රේඛාවක නම් 180න් අඩු කරන්න කීයද පුතේ? 70ක්. එතකොට එනවා 110යි. සමානයි AB. හරිනේ පුතේ දැන් ඒකත් හරි. ඔන්න 110යි. හරි දැන් ඔයාලා දන්නවා මොකද්ද? ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ එකතුව කියලා. අංශක 180යි. එහෙනම් අපි දන්නේ නැත්නම් මෙයානේ. එහෙනම් අපි හොයමු දැන්. EAB කෝණය ධන EAB කෝණය ධන අංශක 40 ධන අංශක 110 සමානයි කීයද? 180යි. දැන් මේ දෙන එකතු කරාම කීයද පුතේ? අපිට එනවා 150ක්. අපිට එයා නේද ඕන? මෙතන පොට්ටක් පැහැදිලිලා තියෙන ඒ කියන්නේ මාරු වෙලා. BA E කියලා එන්න ඕන. කියලා එන්න ඕන. හරිනේ පුතේ. හරි. දැන් සමානයි 180. දැන් මෙයා මේ පැත්තට අරන් ආවම මොකද්ද වෙන්නේ? මේ පැත්තේ මේ අපිට දන්නේ නැති එක්කෙනාගේ අගය හොයා ගන්න පුළුවන්. එහෙනම් 180 මේ 150 මෙහෙට ආවම මොකක් වෙනවද? ඍණ 8ක් වෙනවා. දැන් මේක අඩු කරාම කීයද එන්නේ? අංශක 30. එහෙනම් ඔන්න 2024 O level paper එකේ වසරේදී දෙවැනි ගානත් ඔන්න ඉවර කරා. අංශක කීයද එන්නේ? උත්තරේ අංශක 30යි. මේකක් දාගන්න පුතේ. හරි පුතේ එහෙනම් මම මේකත් මකනවා. අපි යමුකෝ ඊළඟ ප්‍රශ්න මොකක්ද දාගන්න කියලා බලන්න. තුන්වෙනි එක බලන්න පුතේ මොකක්ද එන්නේ? පහත දී ඇති හැඩ අසුරෙන් ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් නිරක් අඳින්න. හරිනේ පුතේ. එතකොට අපිට පළවෙනි දේ දෙන සමජතුරස්‍රය. ඒක ගන්න පුළුවන්, ඒක ගන්න බෑනේ. රොම්බසය. ඊට එහායින් දෙන මොකද්ද? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය සමජතුරස්‍රය ඒක ගන්න බෑ. අපිට ගන්න පුළුවන් මෙතන මොකද්ද? රොම්බසය. එහෙනම් හතරවෙනි එකනේ මම කියවනේ පුතේ. හරි. තුන්වෙනි එක බලමු. හතරවෙනි එකට උත්තරේ මොකද්ද? රොම්බසය. අපි තුන්වෙනි එක බලමු. හරි එහෙනම් මම කියවන්න. තුන්වෙනි එක බලමුකෝ. තුන්වෙනි එක මෙන්න එහෙම දීලා තියෙනවා. 3x 2 එකතු කිරීම 6. මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. හරි මෙන්න මේක තමයි සුළු කරන්න කියලා තියෙන්නේ පුතේ. හරිනේ. දැන් මේක අපිට කුඩා පොදු ගුණාකාරය හොයලා අපිට හරය සමාන කරගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා බැලුව බැලමට කොහොමද හරය සමාන වෙන්නේ කියලා නේද? එහෙනම් ඔන්න. හරය සමාන කරමු මුලින්. කොහොමද හරය සමාන කරන්නේ? 12 ගන්න පුළුවන් නේද? එහෙනම් මෙයා කීයෙන් මොනවද පුතේ? 4ෙන්. මෙයා 4ෙන් නේද? මෙයා කීයෙන්ද? 2ෙන්. මෙයා 2ෙන් කීයද? 12x. තරලක් 2 8යි. දාන්න. කීයද? 12x. 5 තරලක් 2 කීයද පුතේ? 10යි. අඩු කිරීම 12x කීයද? 7යි. දැන් පුතේ දාන්න හරය සමානයිනේ. 12x පොදුවේ 8 දාන්න 10 අඩු කිරීම 7. කීයද? 18යි. 18න් 7ක් ගියහන් කීයද පුතේ? 11යි. 12යි. එහෙනම් තුන්වෙනි එක. හතරවෙනි එකට උත්තරේ මම දැන් කිව්ව කලින් මොකද්ද? රොම්බසය. හරිනේ පුතේ. ඕකත් දාගන්නකෝ. හරි නේද? එහෙනම් මම මේක මකනවා.
හතරවෙනි එකට උත්තරේ මම කිව්වා මොකද්ද කියලා. රොම්බසය. තුන්වෙනි එකත් හරි. දැන් පළවෙනි එක හරි, දෙවෙනි එක හරි, තුන්වෙනි එකත් හරි. හතර අතර අපිට තියෙන්නේ පස්වෙනි එක කරන්න. මොකක්ද අහලා දෙන්නේ කියලා බලන්න පස්වෙනි එක. වඩ ප්‍රස්ථාරයක් දෙලා දින අපි ඒක මුලින් අරගමු. වඩ ප්‍රස්ථාරේ 180යි අංශක මොනවද? චිත්‍ර. ඊට පස්සේ තියලා තියෙනවා 20ක්. නාට්‍ය හා රංග කලාව. ඊට පස්සේ නැටුම්. ඊට පස්සේ තියෙනවා මොනවද? සංගීතය. හරිනේ පුතේ. හරි. අපේ ප්‍රශ්නය මොකද්ද? දී ඇති වඩ ප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු වලට අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව. අන්න මෙයාලයි ගාන දීලා තියෙන කීයක් ඉන්නවද? 30යිලු. එතකොට හරිනේ. ඊට පස්සේ 30ක් වේ නම් නැටුම් හදාන මෙන්න මෙයාලා තමයි ආන්නේ පුතේ කීයක්ද කියලා. හරි. දැන් අපි දන්න ලක්ෂයක් වටා පිටි කෝණ එකතු අපි දන්න කියන අංශක 360යි. අපි මෙන්න මෙයාගේ කෝණේ කීයද කියලා අපි තාම දන්නේ නැහැ නේද? අපි එයාව හොයමු මුලින්. එහෙනම් කොහමද? අංශක 180 ධන 20යි අංශක ධන මෙයා දන්න කීයද? 90යි ධන මෙයා අපි දන්නේ මෙයාට පදයක් දාගමු දන්නේ නැහැනේ x කියලා. x සමානයි ඔන්න ආදේශ කරගත්ත පුතේ x කියලා. කෝණේ අපි දන්නේ නැති හින්දා x කියලා දැම්මේ 360යි අංශක. හරිනේ. මේ ටික එකතු කරාම කීයද? 200යි 290යි ධන x සමානයි 300 කීයද? 60. දැන් කොහමද අපි x ගාගෙන මෙයා මෙහාට එනවා. x සමානයි අංශක 360න් අඩු වෙනවා කීයද? 290. දැන් අපිට උත්තර එනවා කීයද? x වල අංශක කීයද? 70. එහෙනම් නැටුම් සමානයි කීයද? 70යි අංශක. හරිනේ. දැන් අපි බලන්න ඕන කී දෙනෙක් හදාරනවද කියලා. දැන් අපි දැනගත්ත දැන් බලන්නකො මෙතන අංශක 20කින් කීයක් පෙන්නනවද? 30ක් පෙන්නනවා. එහෙනම් අපි තව ඩිංගක මේක සුළු කරමු. අංශක 20කින් 30ක් නම් 10කින් කීයක් පෙන්නනවද? 15ක් නේ. එතකොට 10කින් 15ක් නම් 70කට කොච්චර පෙන්නනවද? එහෙනම් 15 කීයෙන් ගුණ වෙනවද? 7ෙන්. එහෙනම් 15 ගුණ කිරීම 7. එහෙනම් 15 ගුණ ගන්න පුතේ 7ෙන් 35න් 5යි 3යි 105යි. උත්තරේ 105යි පුතේ උත්තරේ. එතකොට සිසුන් සංඛ්‍යාව. එතකොට අපිට යන්න පුළුවන් නැටුම් හදාරන සිසුන් 100 කීයද? 5යි. එහෙනම් පුතේ පස්වෙනි එකත් හරි. ඔකක් දාගන්නකො. හරි පුතේ එහෙනම් 5 ඉවරයි නේද? හරි. එහෙනම් මම මකනවා. එහෙනම් 2004 25 කියන අපේ O level ගණිතය පේපරේ එහෙනම් 5 වෙනි ගානත් අවසන්. එහෙනම් අපිට දැන් තියෙන්නේ කී වෙනි ගානද? 6 වෙනි එක. 6 මොකද්ද බලමුකෝ අහලා තියෙන්නේ. 6 වෙනි එක. රූපෙ මුලින් ඇඳගමු පුතේ.
120යි. T කියලා කියනවා. හරි මෙච්චරයි පුතේ දත්ත දේවල් තියෙන්නේ. මොකක්ද දෙන්නේ? D ඇති වෘත්තයේ කේන්ද්‍රය O. හරි ඒක හරි. ඊට පස්සේ DOC DOC හරි සරල රේඛාව. මගින් AB ජාය සමච්ඡේදනය. හරි එතකොටම අපි දන්න මෙතන හැදෙන කෝණය කීයද? අංශක 90යි. ඒක අපි දන්නවනේ. වේ එහෙනම් අපෙන් අහන්නේ CDB කො CDB මෙන්න මෙයා කීයද කියලා තමයි අපෙන් අහන්නේ. අපි මෙයා දන්නේ නැහැ. මෙයා කීයද කියලා තමයි අපි හොයාගන්න ඕන. ඕක බැලුව බැලමට අපිට තේරෙනවා මොකද්ද? වෘත්තයක කේන්ද්‍රය ජාය බලන්න පුතේ වෘත්තයේ කේන්ද්‍රය ආකරන මේක ලම්බ වෙනවායි කියලා අපි දන්නවනේ. ඒක දන්නවා. එතකොට අපි දන්න මොකද්ද? මේක බැලුව බැලමට අපිට කියන්න පුළුවන් සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එහෙනම් බලන්නකො සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා අපිට කියන්න බලන්න මෙතන 120 නම් අපිට මෙතන ගන්න පුළුවන් කීයද? එහෙනම් කීයද? සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එහෙනම් කෝණ කීයද? අංශක 180යි. එහෙනම් අපිට මෙයාව හොයාගන්න පුළුවන් නේද? එහෙනම් කොහොමද හොයන්නේ? අපි මෙයා හොයාගන්න පුළුවන් BD කෝණය සමානයි අංශක 180න් අඩු ගන්නකො 120ක්. එතකොට අපිට එනවා මෙයාගේ ගාන කීයද? 60යි. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එතකොට අංශක 180යි කියලා කියනෝනේ දන්නෝනේ. එතකොට මෙතන අගේ දන්නවා අංශක 60. දැන් ඊට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ එකතුව කීයද? අංශක 180යි. එතකොට අපිට ගැටලුවක් නැහැ නේද? දැන් දන්නවා. හොයාගන්න. දැන් මෙයානේ දන්නේ නැත්තේ. එතකොට අපිට ලියන්න පුළුවන් කොහොමද? අපිට තියෙන්නේ CDB කෝණය එකතු කිරීම 90 එකතු කිරීම අංශක 60 සමානයි 100 කීයද පුතේ? 80. දැන් මේ දෙන්න එකතු කරාම කීයද? අපි දන්නවා ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණයක අංශක 180. දැන් මේ දෙන්න එකතු කරාම එනවා කීයද? 150යි. සමාන 180යි අංශ. මේ පැත්තේ CDB. දැන් මොකද එන්නේ? මෙයා මේ පැත්තට. දැන් බලන්නකො අපිට අගේ නැද්ද කියලා. අගේ නෝබ. 180න් අඩු වෙනවා කීයද? 150. එතකොට අපිට උත්තර එනවා කීයද පුතේ? අංශක 30යි. එහෙනම් ඔන්න 6 වෙනි ගාන. 6 වෙනි ගානත් ඔන්න ඉවර කරා. අපිට තියෙන්නේ 7 වෙනි එක හදන්න. මේකත් දාගන්න පුතේ. හරි නේද පුතේ එහෙනම්? එහෙනම් 6 වෙනි එකත් හරි. 7 වෙනි එක තමයි දැන් හදන්න තියෙන්නේ. හරි. 7 වෙනි එක සාකච්ඡා කරමු. 7 වෙනි එකේ තියෙන මොකද්ද? සාධක සොයන්න. හරි. සාධක සොයමුකෝ. 2x වර්ග ඍණ 18යි. බලන්න පුතේ සාධක හොයන්න තියෙන්නේ මේකේ බලන්නකෝ පොදු. මේ දෙන්නටම පොදු. බලන්න කොන්න. දෙන්නටම බලන්නකෝ. පොදුයි නේද? x වර්ගය එතකොට කීයද? ඍණ 9. දැන් බලන්නකො. මෙයාව අපිට තව ටිකක් මෙයා x ගේ වර්ගය එහෙනම් 9ත් අපිට හදා ගන්න බැරි මේ විදියට. පුළුවන් නේ? එතකොට x වර්ගය එහෙනම් 9 ගත්තොත් කීයද? 3 වර්ගය. එතකොට අපිට දැන් ලියන්න පුළුවන් නේද? x ඍණ 3 අනිත් එක්කන කවුද? x ධන 3. එහෙනම් ඔච්චරයි. එහෙනම් ඒකෙත් සාධක සෙවුව 7 වෙනි එකත් එහෙනම් ඉවරයි. 7 වෙනි කොටස ඔච්චරයි. මොකක්ද දාගන්න පුතේ? එහෙනම් මකනවා පුතේ 7. නෑ මකන්න ඕනත් නෑ මෙතන ඉඳ ඇති. 8 වෙනි එකේ මොකක්ද දීලා තියෙන්නේ පුතේ බලන්නකෝ. මෙන්න මෙහෙම දීලා තියෙනවා. සමානයිලු. දැන් මෙහෙමනේ දීලා තියෙන්නේ. දැන් මේක
අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අගය සොයන්න. දැන් LG 43.4 අගය තමයි යන්නේ. අපි දැන් මේක මුලින් අපි බලමු ලොග් ආකාරයෙන් ලිව්වොත් කොහොමද ලියන්නේ? දැන් මෙතන දීලා තියෙනවා. දැන් අපිට මේක ගන්න පුළුවන්. අපි ලියමු කොහෙම? දැන් අපි ලිව්වොත් මේක මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ අපි දාන්න මොකද්ද? අගය. ඒක දන්නවනේ අපි. එතකොට අපි මේ අනිවාර්යෙන් ලියන්නේ මොකද්ද මේක? දර්ශකය. එතකොට ඒකත් අපි දන්නවා දර්ශකය කියලා. එතකොට අපිට මේකට කියන්න බෑ. මෙයා දර්ශකය මෙයා. තව එක කියන්නේ කවුද? පාදය. මේක ලොග් ආකාරයෙන් අපි ලියමුකෝ. එතකොට අපි ලොග් ආකාරයෙන් ලියුවා මොකද්ද? log කවුද? 10 sorry. පාදේ කවුද? දර්ශකයේ බිඳුව 6යි 3යි 7යි 5. මෙයා සමානයි කාටද? sorry 4යි අගේ ලියන්නේ sorry වැරදුනා පුතේ. 3යි 4 සමානයි අපි උත්තරේ විදිහට ගන්න කවුද? 0.6යි 3යි 7යි 5. ඔය ආකාරනේ පුතේ යන්නේ. අපෙන් අහන්නේ ඔකනේ. මෙන්න මේක අහන්නේ. අපිට මේක ලියන්න පුළුවන් නේද? මේ විදිහට බලන්නකෝ. LG සමානයි 43යි 0.4 සමානයි. අපිට මේක ලියන්න පුළුවන් නේද මේ විදිහට? LG මේක 10 ගුණ කිරීමක් විදිහට අපිට ලියන්න පුළුවන්. බලන්නකෝ මේ විදිහට. මේ විදිහට ලිව්වයි කියලා වෙනසක් නෑ නේද? දෙකම හරිනේ. බලන්නකෝ මේකයි මේකයි. හරිනේ. මෙයා 10න් ගුණ කරාම පස්සේ එතකොට 0.1ක් ඉස්සර. ඊට පස්සේ නේද එතකොට අපිට ගැටලුවක් වෙන්නේ නැහැ නේද? එතකොට එයාගේම එනවනේ මෙයාගේම එනවනේ අපිට මේක එන්නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් නේද? ගැටලුවක් නැහැනේ. එතකොට අපි දන්නවා දැන් මේක අපි ලිව්වොතින් ගුණ කිරීමක් කියන්නේ මොකද්ද ලොග්වලදී? එකතු කිරීමක් වෙනවා. අපිට එතකොට මේක මෙහෙම ලියා ගන්න පුළුවන් නේ. LG එකතු කරනවා. දැන් LG 10ක් කියන්නේ කීයද? අපි දන්නවා LG 10ක් කියන්නේ කීයද? 1යි. දැන් අපි දන්නවා මේකේ අගේ අපිට දීලා තියෙනවා. දැන් බලමු බලන්නකෝ මෙතන මේ තියෙන්නේ 0.6යි 3යි 7යි 5. දැන් මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. මේ දෙන්න එකතු කරාම අපිට උත්තරේ එනව නේද? මේ දෙන්න එකතු කරාම පූර්ණ සංඛ්‍යාවක් මෙතන දශම අගයක් තියෙන. එතකොට 1යි 6යි 3යි 7යි 5 කියලා අපිට අගය එනවා 8 වෙනි එකට. හරි පුතේ හරි. මේකත් දාගන්න. එහෙනම් 8 වෙනි ගානත් ඉවරයි. මම මේ පැත්ත මකනවා. බලමුකෝ. 9 මොනවද අහලා තියෙන්නේ කියලා 9. රූපේ මුලින් ඇඳගමු 9 වෙනි එකේ. රූපේ මොකක්ද ඇඳලා තියෙන්නේ? C කියලා දීලා තියෙනවා. අවන තියෙන්නේ. තව මොනවද දීලා තියෙන්නේ තොරතුරු? එච්චරයි නේද දීලා තියෙන්නේ. හරි පුතේ මෙහෙම දීලා තියෙන්නේ බලනකො. දී ඇති රූපයේ AB සිරස් ගසක්. මෙයා සිරස් ගසක් ලෝ සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක්. මෙන්න මෙතන කුරුල්ලෙක් ඉන්නවා පුතේ. හරිනේ? කුරුල්ලෙක් සිටි. C ලක්ෂයේ ළමයි. මෙන්න මෙතන ළමයෙක් ඉන්නවා. මෙතන ළමයෙක් ඉන්නවලු. හරිනේ පුතේ හරි. දැන් ඒකත් හරිනේ. ළමයා කොරොල්ලා දකින්නේ ඒ ආරෝහණ කෝණෙක. දැන් මේක දැන් ඔයාලා ඉගෙනගෙන තියෙන බලන්නකො මෙහෙම දැන් මහන් පස්සේ දැන් මොකද්ද? ඉහළ බැලුවොත් අපි දන්න මොකද්ද? ආරෝහණ කෝණ. පහළ ඇස් මට්ටමෙන් පහළ බලනවා නම් මොකද්ද? අවරෝහණ කෝණ. දැන් මොකද්ද ළමයා බලන්නේ මොකද්ද? තියෙන්නේ මොකද්ද? ළමයා කුරුල්ලා දකින්නේ ඒ ආරෝහණ කෝණයකට. එහෙනම් ළමයා මෙතන ඉඳන් බලන්නේ කොහමද? මේට. එතකොට ආරෝහණ කෝණයෙන් කිය මොකද්ද? අපිට දාලා තියෙන්නේ කෝණය
A. හරිනේ පුතේ ඒක හරි දැන් ආරෝහණ කොටේ දැන් ආරෝහණ අවරෝහණ වරදින්න බෑ. නැස් මට්ටමින් ඉහළ ආරෝහණ පහළ අවරෝහණ. හරිනේ ඒක? හරි. ඊට පස්සේ කුරුල්ලා ළමයා දකින්නේ B ඉඳන් අවරෝහණව. දැන් කුරුල්ලා දැන් මේ පැත්තට දැන් ඉන්නේ පහළටනේ. එතකොට තියෙන්නේ පහළට. එතකොට දාලා තියෙන මොකද B අවරෝහණ කෝණය වෙන්නේ. එතකොට දැන් S මට්ටමේ ඉඳන් කුරුල්ලා බැලුවොතින් පහළ බාද්දිනේ අපිට පේන්නේ නේද? ළමයා ඉන්නවා. ඒක තමයි මේ පැත්ත. ඒතකොට ඊතරේ දැම්මේ පහළට. දැන් ළමයා ඉන්නේ මෙහෙමනේ මෙහෙම ඉන්න ගමන් මේ පැත්තට බලනකොට ඊතරේ තියෙන්නේ කොහෙද? ඉහළ බලනකොට ආරෝහණ කුරුල්ලා බලන්න මොකද? අවරෝහණ කෝණයෙන් බලන්න. දැන් ඒක අර ලකුණු කරා. හරිනේ. නම් රූපයේ එම කෝණ නිරූපණය කරන්න. හරිනේ. ඒ කෝණ ටික මම දැන් ඔන්න නිරූපණය කරා. A හා B අතර සම්බන්ධයක් ලියා දක්වන්න. ළමයාගේ උස නොසලකා. දැන් ළමයාගේ උස දැන් බලන්නකො මේ සමාන්තර මේක. දැන් බලන්නකො මෙතන කෝණයයි මෙතනයි හැදෙන බලන්නකො පුතේ මොකක්ද හැදෙන කෝණය? බැලුවට මේක සමාන්තරවනේ තියෙන්නේ. දැන් S මට්ටමෙන් බලනකොට එතකොට අපිට නිර්මාණය වෙන කෝණය මොකද්ද මේ? ඒකාන්තර කෝණයක් නේද? එහෙනම් මේ කෝණය සමානයි නේද මේ කෝණයට? එතකොට අපිට ලියන්න පුළුවන් A සමානයි B. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. ඕක තමයි හේතුව. එහෙනම් ඕකත් දාගන්නකො පුතේ. එහෙනම් 9ත් හරි. අපි 10 කතා කරලා තියෙන්නේ. හරිනේ පුතේ. එහෙනම් 10 වෙනි එකට යම් මේක මෙහෙම තියනවා. දහවෙනි එකට යන්න දෙන්නේ පුතේ. එහෙනම් 10. දැන් ඔයගොල්ලෝ මේ දවස්වල වැඩ කරනවනේ. ගොඩක් මහන්සියලා වැඩ ටික කරන්න. එතකොට දැන් තව ටික දවසයි තියෙන. තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන ඔයගොල්ලන්ට. දැන් ඒ කාලෙත් එතකොට දැන් ඉඳන් පාස් පේපර් ටික කරගත්තයි කියන්නේ ඔයගොල්ලන්ට එක්සෑම් එකට ලොකුවට මහන්සි වෙන දෙයක් නෑ. එතකොට දැන් ඉඳන් ඔයාලා මහන්සි වෙන. තව පොඩි කාලයයිනේ තියෙන්නේ දැන්. ඊට පස්සේ හරි. එතකන් එක්සෑම් එක කිට්ටු වෙනකන් ඔයාලා මේ වැඩ කරන් යන ස්පීඩ් එක කවදාවත් නවත්තන්න එපා. ඒක දිගටම කරන් යන්න. ගණන් කොච්චර දුන්නත් ගණන් හදන්න. පුළුවන් තරම් ගණන් හදන්න පුතේ. එතකොට ගණන් හදන්න තමයි පුළුවන් වෙන්නේ. ඒ හින්දා මහන්සි වෙන්න. දැන් අපි අමුක 10 වෙනි එකත් හදන්නේ නැහැ. 10 වෙනි එක මොකද්ද කියන්නේ බලන්නකො. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක ඔන්න. වෘත්තාකාර සිලින්ඩරයක්. හරි. ඔන්න ඇඳලා. හරිනේ. උස එහි පතුලේ අරය මෙන් 3 ගුණයක්ලු. ඔන්න R පතුලේ අරය. ඒ වගේ 3 ගුණයක්ලු. ඒකත් උන ලකුණු කරා. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම දින. වක්‍ර පෘෂ්ඨය ගැනත් ඔන්න කතා වෙනවා. තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලා කියනවා. අහනවා පුතේ. හරිනේ. අපි දැන් දන්නවා උස කියන්නේ h නේ. h සමානයි කොහොමද? අරයමෙන් 3 ගුණයක්. ඕක දීලා තියෙනවා. අපිට අරයක් දිනන කීයද? r. හරිනේ පුතේ. මේකේ අගයන් දීලා නැහැ. අපි දැන් මුලින්ම හොයමු එනම් වක්‍ර පෘෂ්ඨය ගැන කියන්නේ එහෙනම් සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට සූත්‍රෙත් දීලා. බලන්නකෝ. මොකද්ද? සූත්‍රයේ 2πr/h. දැන් අපි දන්නවනේ දැන් බලන්නකෝ. ආදේශ කරගන්න තියෙන්නේ. කයි 5 r අරය දීලා තියෙනවා කීයද? r නයි දීලා තියෙන්නේ. h වලට දීලා තියෙන්නේ කවුද? 3යි r නේද? එතකොට දැන් බලන්නකෝ මේක ගුණ කරාම පස්සේ 2 6යි 5r වර්ග. ඔන්න එහෙනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයාගත්තා. දැන් අපි බලමුකෝ පතුලේ වර්ගඵලය නේද? දැන් කොච්චර අධික කියලා බලා ගන්න. එහෙනම් පතුල මොන හැටිද? වෘත්තාකාරයට එනම් වෘත්තයක වර්ගඵලය. එතකොට වෘත්තයේ වර්ගඵලය 5r වර්ගනේ. දැන් අපෙන් අහන්නේ ඒක නෙවෙයිනේ. දැන් සූත්‍රයට ආදේශ කරලා දැන් r කියලා විතරයි දීලා දෙන්නේ අගේ. දැන් 5 වලට අපිට අගයක් මේකේ ආදේශ කරන්න දීලාද නැහැ.
එහෙනම් අපි බලමු දැන් අපෙන් අහන්නේ මොකද්ද? අවශ්‍ය තීන්ත ප්‍රමාණය. දැන් පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය ප්‍රමාණය මෙන් කී ගුණයක්ද කියලා අහන්නේ. එහෙනම් මොකද්ද? 6යි 5r වර්ග එක බෙදන්න 5r වර්ග වලින් බලන්න කැපෙන අය කපන්න. මේකට මේකට කී ගුණයක්ද? 6 ගුණයක්. එහෙනම් ඔන්න 10ත් හරි. 10ක් දාගන්න කොහෙන්ද? හරිද පුතේ? එහෙනම් මම 10 තියෙද්දි මම මේ 9 මකන මේක ඉවරයි කියලා හිතනවා. හරිද පුතේ? එහෙනම් අපි යනවා 11 වෙනි එක කතා කරන්න එහෙනම්. මොකද්ද බලන්නකො තියෙන්නේ? 11 කියන්නේ මෙහෙමයි. මූණත් හතරක්. 1 3 5 7. 1 3 5 7. ඔන්න ඔය විදිහට පුතේ අංක යොදපු නොන බුරු චතුස්තරාකාර ධාතු කැටයක්. හරිනේ. එකවර උඩ දැමෝ විට යටි අතට පිහිටුවන මුහුණතේ ඉලක්කම් දෙකෙහි එකතුව කීයක් වෙන්න ඕනලුද? 10ක්. ඔන්නම කියනවා. 10ක් ලැබීමේ සම්භාවිතාවය අහනවා. හරිනේ. දෙවරක් උඩ දාලාලු තියෙන්නේ. දැන් එතකොට දෙවර වුණා අපිට ගන්න පුළුවන් එක පළමු වර. දෙවන වර. අපි දන්නේ නැහනේ. එන අගය කීයද කියලා අපි දන්නේ නැහනේ නේද? එතකොට අපිට ඉලක්කම් කීයක් තියෙද? 4ක් තියෙනවා. 4ක් තියෙනවා 4යි. මේකෙන් දෙවෙනි පාරක් කීයද කියලා අපි දන්නේ නැද්ද? 4යි. එතකොට අපි උපරිම අවස්ථා ගණන කීයක් තියෙනවද කියලා බලන්න පුළුවන් කීයද? 4න් කීයද? 16. එතකොට ඔක්කොම අවස්ථා අපිට ගන්න පුළුවන් කීයද? අවස්ථා කීයද? 16ක් තියෙනවා දැන් මේ. අවස්ථා 16න් අපි බලන්න ඕන මේ 10 එන්නේ කී පාරක්ද කියලා. ඒකනේ අහන්නේ සම්භාවිතාවය අපි දැන් බලමුකෝ. වර දෙවන වර. දැන් බලමුකෝ තියෙන්නේ අපි දන්නවනේ නේද? 1 3 5 7. ඔය ඉලක්කන්නේ තියෙන්නේ මේක 3 5 7. ඕනේ තියෙන්නේ දැන් බලන්නකෝ 10 හැදෙන විදි. මේ දෙන්නනේ අපිට ගන්න පුළුවන් 5,5 ඔන්න එකක් හරි. තව එකක් බලමු. මෙයත් ගන්න පුළුවන් නේ. ආවොත් ඔව් 3,7. මේකත් ගන්න පුළුවන් නේ. තව බලන්නකො එක. මෙයත් තියෙනනේ 10 හැදෙනවනේ. 7,3. දැන් අර අවස්ථා කීයක්ද? 3ක්. එතකොට අපිට සම්භාවිතාවයේ විදිහට ගන්න පුළුවන් කීයක්ද? එතනින් කීයක්ද? 3ක් යන 3 වෙන්න පුළුවන්. එතකොට අපිට මේ 3 තැර මෙතනින් මේකෙන් හැදෙන්නේ නැහැ. මෙයාලගෙන් මෙයාලා හැදෙන්නේ නැහැ 10ක් වෙන්නේ නැහැ. එතකොට අපිට 3කට අපි සම්භාවිතාවය ලියන්න පුළුවන් කීයද? 16න් කී පාරක්ද? 3යි. ඕක තමයි උත්තරේ. එහෙනම් 11ට උත්තරේ ඔන්න. මොකක්ද දාගන්නකො පුතේ? හරි පුතේ මම මේ පැත්ත මකනවා. මේක හරි කියලා හිතනවා. හරි. අපිට තියෙන්නේ දැන් 12. රූපය අඳ ගමු වලින්. X B A C D තව මොනවද දීලා තියෙනවා මේ දෙන්නත් දීලා තියෙනවා එකක් දීලා නැහැ හරි මොකක්ද අහලා තියෙන්නේ බලමුකෝ රූප දී ඇති
රූපයේ තොරතුරු වලට අනුව x හි අගය සොයන්න. මෙන්න මෙයාගේ අගය හොයන්න කියලා කියන්නේ. ABC සරල ABC සරල රේඛාවක්. මෙයා සරල රේඛාවක් කියලා කියනවා මේක. හරි. දැන් බලන්නකො බැලුව බැලමට මේ. අපි මෙයා මුලින් බලමුකෝ මෙයා. බලන්නකො. හරි පුතේ හරි. අපි දැන් කතා කරන්නේ මේ 12 වෙනි ගාන දැන් මේකේ වෙන්නේ මොකක්ද කියලා බලන්නකො. දැන් අපි දැන් හොයාගත්තා. බලන්නකො. මෙහෙම බලන්නකො පුතේ. රූපයේ දියන x අගය සොයන එක ABC සරල රේඛාවක්. ඔව් දැන් මේක අපි සරල රේඛාවක් කියලා අපි දන්නවනේ. දැන් බලන්නකො මේ ත්‍රිකෝණය බලන්නකො මේකට මේ පාදයට මේ පාදය සමානයි නේද? එතකොට මෙයා 40යි නම් මෙයා කීයද පුතේ? සැක 40යි. ඊට පස්සේ බලන්නකො මෙයා මේ පාදයට මේ පාදය සමානයි නේද? බලන්නකො මේ. එහෙනම් මෙතන කෝණය 40 නම් මෙතනත් කෝණය කීයද? 40. අපි දන්නේ නැත්තේ මෙයානේ පුතේ. අපි x හොයා ගන්න. දැන් බලන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණයට මේ වුවතින් අපිට මේ x කියන එක නා හොයාගන්න පුළුවන් නේද? පුළුවන් පුතේ. එතකොට කොහොමද හොයන්නේ? සම්පූර්ණ ත්‍රිකෝණයම නම් අංශක 180 වෙනවනේ බලන්නකෝ. අංශ 40 ධන 40 ධන එතනත් අංශක 40 ධන x සමාන 180. බලන්නකෝ මේ තුන් දෙනාම එකතු වුණාම කියනවා 120යි අංශක ධන x සමාන 180යි. x තනි කරන්නේ කොහොමද පුතේ? මෙයා මේ පැත්තට අරන් එනවා. එතකොට කීයද? 180න් පුතේ අඩු වෙනවා කීයද? 120. x සමානයි කීයද එතකොට? 60යි පුතේ අංශ. එහෙනම් 12 වෙනි ගාන ඉවරයි. මේකත් දාගන්න. ඊට පස්සේ පුතේ ඕකත් ඔහොම තියෙද්දි අපි යමු 13 වෙනි ගානට. 13 වෙනි ගානේ මොනවද අහලා තියෙන්නේ බලන්න ඔන්න. මෙහෙම දීලා තියෙනවා බිඳුවත් 7ත් අතර නිකිල. ඊට පස්සේ ඒ වලින් කියවෙනවා බිඳුවත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. D වලින් කියවෙනවා බිඳුවත් 10ත් අතර මොනවද? දෙකෙහි ගුණාකාර. අපි බලමුකෝ නිකිල බිඳුවත් 7ත් අතර නිකිල අපේ ලියුවතින් කිය දෙන්නේ 1 බිඳුවත් 7ක්. එතකොට බිඳුව 7 ගන්න පුළුවන්ද? බෑ. 2 3 4 5 6 ඔච්චරයිනේ. මේක බලන්නකෝ ප්‍රථමක සංඛ්‍යා බිඳුවත් 10ක් ඒව ගන්න බෑ. එතකොට 2 10 නෙවෙයිනේ තියෙන්නේ. සමාන පුතේ 7. එතකොට 2 3 5 ඔච්චරයිනේ. මේක බලන්නකෝ 2 4 2 4 6 හරිනේ. අපේ පළවෙනියට අහන්නේ මොකද්ද? මේ අතරේ නිවැරදි ප්‍රකාශයනේ. බලන්නකෝ 1 පළවෙනි එක දීලා තියෙනවා. ඊට පස්සේ පොදුයිලු 4 ඊට පස්සේ දීලා තියෙනවා සමානයිලු 3. අපි බලමුකෝ අවයව ගන්න 3යි. මේක බලන්නකෝ හරිද කියලා. සියල්ලම තියද? නෑ එක නෑ නේද? එහෙනම් මෙයා ගන්න පුළුවන් පුතේ? බෑ. මේ දෙන්නටම පොදුයිලු මෙයා බලන්නකෝ දෙක නම් තියෙන 4 තියද බලන්නකෝ? නෑ නේ. එහෙනම් මෙයා ගන්න පුළුවන්ද? බෑ. අවයව ගන්න 3යිලු. මෙයාගේ. ඒක හරි නේද? එහෙනම් 13ත් හරි. 13ත් උත්තරේ නම් ඔන්න. හරිනේ පුතේ. එහෙනම් අපි යනවා 14ට. දැන් 12 හරිනේ. මේක හරි කියලා මම හිතනවා. 14ට අපි ගියා. එහෙනම් 14 මොනවද බලන්නකෝ අහලා තියෙන පුතේ. හරි. මෙන්න මේව සුළු කරන්න කියලා දීලා තියෙනවා. 3x වර්ග ගුණ කිරීම 5y. ඔව්. 2y බෙදීම 8x y. මේක මෙහෙම තියෙනකම මෙහෙම ලියාගමුකෝ. 3x වර්ග ගුණ කිරීම 2y බෙදීම
8යි x y කැපෙනයි කපන්න. 2ට 1යි 4යි y ට y කැපෙනවා x ට කැපෙනවා එතකොට එකක් ඉතුරු. එතකොට උඩ ඉතුරු යන්නේ කවුද? 3යි x යට කීයද? 4යි. එහෙනම් උත්තරේ ඔන්න 14ත් 6. ඔකක් දා ගන්නකො සුළු කිරීමක් තිබ්බේ කියලා. මේක හරි කියලා හිතනවා පුතේ මම මේක වකනවා අපි යමු 15ට 15 වෙනි එකේ මොකද්ද හදලා තියෙන්නේ කියලා. වෙලාව ගන්න නැතුව අපි වැඩේ කරමු ඉක්මනට. හරිද? 15 වෙනි ප්‍රශ්නේ මොකද්ද බලමු පුතේ ආලා තියෙන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 3ද තුන්වෙනි පදය ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වෙනි පදය අහන්න. එතකොට දැන් අපි පදයක්. එතකොට අපි කියන්නේ මොකද්ද? දෙවන පදය. එහෙනම් අපි දාගමු. කීයද? ඍණ 6යි. එතකොට තුන්වෙනි එකනක් දීලා. කීයද? ඍණ 12යි. අපි දන්නේ නැත්තේ පස්වෙනි එකනා. දන්නේ නැහැනේ. අපි දැන් දන්නවා මොකද්ද? පදයක් හොයන සූත්‍රය. පදයක් හොයන සූත්‍රය tn සමානයි a r n ඍණ 1. හරියි පළවෙනි එකනා බලමුකෝ. 2 සමානයි AR n කියන්නේ කරන එක. එතකොට සමානයි AR ඒක හරියනේ. අපි මෙයත් ආදේශයෙන් බලමු මේ වගේ. T සමානයි AR n ඍණ 1. එතකොට අපි දෙනවා AR එනවාසෙන් 3ෙන් අඩු කරලා. එතකොට ඔය විදියට ගන්න පුළුවන් නේද අපිට? එතකොට අපි පහ තමයි දන්නේ නැත්තේ. එතකොට අපිට මෙයා පළවෙනි එක්කෙනා විදියටත් වෙනි එක්කෙනා විදියටත් අරගෙන අපි මේක මකන පුතේ කොට කියනවා. මේක මකමු. මේක හරිනේ දැන්. මකමු මකලා අපි සාකච්ඡා කරමු. දැන් අපි ගත්තනේ. අපි දෙවෙනි එක්කෙනාගෙන් පළවෙනි එක්කෙනා බෙදමු. අපි බලමුකෝ. AR2 බෙදීම A1. එතකොට බලන්නකො. මෙයාලගේ තියෙන්නේ එකෙන් අපිට 2 එකෙන් අපිට ආවේ කීයද පුතේ? ඍණ 2 නෙවෙයි ඍණ 12 තියෙනකොට ඍණ 12 බෙදන්න කීයෙන්ද? ඍණ 6. කැපෙන අය කපන්නකො. බලන්නකො මෙයාට මෙයා කැපෙනවනේ. ඊට පස්සේ මේකටත් මේක කැපෙනවනේ. එතකොට R වල අගේ එනවා. සමානයි මේකට මේක දෙනවා මොකද්ද? නෑ බෙදුනාම කීයද? උත්තරේ ධන උත්තරයක් එන්නේ 2යි. ඒක හරිනේ. ඒක හරි. අපි දැන් ඒක හොයාගත්තා. දැන් ඊට පස්සේ අපි ආදේශ කරලා බලමු පළවෙනි එකට වගේ. දාලා බලමු A හොයාගන්න බලමු. Tn සමානයි AR n ඍණ 1. එතකොට අපි ගලුවොතින් කියවෙන දෙවෙනි එක යන එතකොට අපි දන්නවා අපිට ආදේශ කරගන්න පුළුවන්. එතකොට ආදේශ කරාම අපිට උත්තරේ වලට කීයද? ඍණ 6 සමානයි A දන්නේ නැහැ. අපි A දන්නේ නැහැනේ. R දන්නව කීයද? 2යි. 2කින් අඩු කරන 1. එතකොට කීයද? 1යිනේ. එතකොට සමානයි ඍණ අපිට A හොයා ගන්න ඕනේ. හින්දා මෙයා 2කින් බෙදමු. දැන් බලන්නකො මෙයාත් 2කින් බෙද. එතකොට අපිට එනවා A කීයද? ඍණ 3යි. සමානයි. අපිට ඒකත් හොයා ගන්න පුළුවන් වුණානේ. අපි දැන් A කියන්නේ කීයද කියලා දන්නවා. R කියන්නේ කද? අපි දන්නේ නැත්නම් දැන් මෙයා අපි මෙයාව ආදේශ කරමු. Tn සමානයි AR n ඍණ 1. ඒකනේ සූත්‍රය ඉතින්. අපි දැන් මෙයා හොයමු. A කියන්නේ කීයද? ඍණ 3යි. R කියන්නේ කීයද? 2යි. n කියන්නේ 5යි. 5න් අඩු කරන්න 1. එතකොට එනවා කීයද? 3. එතකොට බලන්නකො. T මේකේ තේරුම මොකද්ද පුතේ? මේකේ තේරුම
දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ දෙවරක් දෙක 4යි 4ඒව දෙකක් 8යි 8ඒව දෙකක් කීයද 16 එහෙනම් 16 ගුණ කරන්න ඍණ 3ෙන් බලන්න කීයද උත්තරේ 48යි මොකද්ද ලකුණ ඍණ සමාන එහෙනම් අපි ඔන්න උත්තරේ හෙව්වා පස්වන පදයේ කීයද ඍණ 48යි එහෙනම් ඔබ දාගන්න පුතේ හරි පුතේ එහෙනම් මම මේක මකනවා 15 හරි එහෙනම් 16 තව ගණන් තියෙන්නේ කීයද පුතේ 10යි එතකොට හදන්න තියෙන්නේ 10යි එතකොට අපිට මේක කොටසේ පළවෙනි ඒ කොටහ ඉවර වෙනවා අපි බලමු ඉක්මන් කරලා අපි හදමු ඉතින් අපිට තියෙන්නේ 16 තමයි කොට දාගන්න තියෙන්නේ බලමුකෝ රූපයක් 32යි අංශක දී තියනවා හරි අපිට යන තියෙන ගාන හද ABCD වෘත්ත චතුරස්‍රයයි වෘත්ත චතුරස්‍රයක් රූපේ දැක්කෝ ABCD හරිනේ ඒක හරි ඊට පස්සේ AB මගින් නෑ BD මගින් හරි ADC කෝ ADC ADC සමච්ඡේදනය වේ හරිනේ ADC මෙන්න මෙයා ගැන කියන්නේ සමච්ඡේදනය වේ AB පාදය ඊතෙක් දික් කර හරි මෙන්න මේ පාදය දික් කරලා ඉයලා කියනවා හරිනේ දික් කරලා හරිනේ ඊට පස්සේ බලන්නකො තව රූපයේ දැක්වෙන තොරතුරු අණුව CBE ගේ විශාලත්වය කො CBE මෙන්න මෙයා කීයද කියලා අහන්න අපිට ඒක හොයන්න තියෙන්නේ පුතේ හරි දැන් මේක බැලුව බැලමට පොඩ්ඩක් ඔයාලා බලන්නකො මේ කොහොමද තියෙන්නේ බලන්නකො මේක වෘත්තයක් ඇතුලේ හදලා තියෙනවා එතකොට කියන්න මොකද එකම වෘත්ත ඛණ්ඩයේ ආපාතනය වල කෝණ මොකක් වෙනවද? සමාන. මේ බලන්නකො මේ සරලව මේ ඔන්න මම ඇදලා පෙන්නනවා එකක්. කායි මෙයා 32 නම් මේ බලන්නකො මේ මෙයාත් කීය වෙන්න ඕනද එහෙනම්? මෙන්න මෙයාත් කෝණේ කීයද? 32ක් වෙන්න ඕන නේද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණනේ. ඒක ආපාතනය වල කෝණ මොකක් වෙනවද? සමාන බලන්නකො මේ. ඔන්න එකක්. මෙන්න අනිත් එක. මෙයයි සමානයි නේද? එහෙනම් ඒක ගන්න පුළුවන් අපිට නේද? තව ගත්තොත් අපිට බලන්නකො. තව අපි ඒක ලියමු. BAC නේ. ඊට පස්සේ ඒක සමානයි කාටද? BDC. හේතුව ගත්තොත් අපිට ලියන්න පුළුවන් මොකද්ද? එකම වෘත්ත ඛණ්ඩයේ ඒක ගන්න පුළුවන්. එතකොට මේක අපිට ලියන්න පුළුවන් BAC ඒක සමානයි 32යි අංශක. එතකොට BC ඒකත් ගන්න පුළුවන් අංශක 32යි කියලා නේ. ඒකත් ගන්න පුළුවන්. ඊට පස්සේ තව බලන්නකො මේක තියෙද කියලා ගන්න පුළුවන් ඒවා. මේක හරිනේ. ඒක ගන්න පුළුවන්. මේකත් ගන්න පුළුවන් නේද? කෝණ සමච්ඡේදනය. එතකොට මෙතනත් අපිට අගේ ගන්න පුළුවන් මේකෙත් අගේ කීයද? 32. එතකොට අපිට ඒක ලියන්න පුළුවන්. එතකොට
ADB කෝණ සමච්ඡේදය. එතකොට එතන 32යි. එතකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද? කෝණ සමච්ඡේදනය. දැන් ඊට පස්සේ දැන් මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? බලන්නකො මේ. මොකද්ද මේකත් තියෙන සම්බන්ධය? මොකද්ද? ඌර්ධ චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එයි අභ්‍යන්තර මොනවද? අභ්‍යන්තර මොනවද? කෝණ වලට මොකක් වෙනවද? කෝණ යුගලයට සමාන සම්මුඛ කෝණ වලට මොකක් වෙනවද? සමාන. මොකද්ද? ඌර්ධ චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය එයි අභ්‍යන්තර සම්මුඛ කෝණයට මොකක් වෙනවද? සමාන වෙනවා. එතකොට අපි මේක දැන් කොහොමද ලියන්නේ? බලන්නකෝ. ABC එතකොට අපිට ගන්න පුළුවන් කොහොමද? මෙයාගේ අගය ගන්න පුළුවන් මොකද්ද? කොහොමද බලන්නකෝ. දැනත් ඉවරයි. CBE සමානයි කොහමද? අනිසක එතකොට අපිට නෝ කීයද? 64. එතකොට මේක හේතුව අපිට ලියන්න පුළුවන් මේ ප්‍රමේය මොකද්ද? ලියන්නකෝ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලයට සමාන වේ. ඔක තමයි උත්තරේ. හරියට පුතේ එහෙනම් 16ත් හරි. 16ක් දාගන්නකො. හරියට පුතේ එහෙනම් මකනෝ. 17 වෙනි එකට යන්න තියෙන්නේ 17. 17 වෙනි එකේ මොකක්ද දාලා දෙන්නේ? කුඩා පොදු ගුණාකාරය. ඒක නම් ලේසියිනේ. 6ix වර්ග 5xy 2y වර්ග. ඔන්න ඔක තමයි දීලා තියෙන්නේ. කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා තියෙන්නේ. අපි මේකේ මුලින් ඉලක්කම් ටික විතරක් කරන් ලේසි වෙන බලමු. 6,5,2. දැන් මේකේ බලමු කුඩා පොදු ගුණාකාරය හොයනවා ප්‍රථමක සංඛ්‍යා තමයි ගන්න. එතකොට මේ දෙන්නකම දෙකෙන් බෙදෙන අය බෙදන්න බලන්න. 3යි නේ. 5 බෙදනවද නැහැ. ඒක එහෙම ලියමු පුතේ. දෙක බෙදනවනේ. ඊළඟට බෙදෙන කුඩාම එක්කෙනා 3 නේ. 1යි 5 බෙදුන්නේ නැහැ. ආයි ඊළඟට බෙදෙන කීයද? 5න්. ඉවරයි නේද බෙදලා එහෙනම් කීයද? 6යි කීයද? 30යි. 30 ආවා. දැන් බලමුකෝ මෙයාලගෙන් x වර්ගය තමයි වැඩිමනේ. එහෙනම් x වර්ග. මෙයාලගෙන් වැඩිම y අකුර වලින් වැඩිම මොකද්ද? y වර්ග. එහෙනම් ඔන්න 17ත් හරි. එහෙනම් 17ත් ඔන්න ඉවරයි. 18 තියෙනවා අපිට. 18. මොකද්ද කියන්නේ බලන්න. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස් කඩ වර්ගඵල. ඍජු ප්‍රිස්මයක් දැන් අඳිමුකෝ. ප්‍රිස්මයක්. ඍජු ප්‍රිස්මයක් කියනදා හරස්කඩ වර්ගඵලය දීලා. හරස්කඩ වර්ගඵලය කීයද? 616යි සෙන්ටිමීටර් වර්ග. හරි. ඒක හරිනේ. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සමාන උසක් සහිත පතුලේ අරය R වන ඍජු වෘත්ත සිලින්ඩරයක. ඔන්න තව සිලින්ඩරයකුත් මම අඳ ගන්නම්කෝ. එකම උසලුනේ. එහෙනම් බායෙන් දෙයක් නැහැ. මෙයා H. හරිනේ. අරය R. ඒකත් දාගමුකෝ. අරය R
සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වෙනවලු. R ඒ කියන්නේ R ගේ අගය සෙන්ටිමීටර් වලින් සොයන්නලු. පතුලේ අරය R සහ උස h වූ ඍජු සිලින්ඩරයක පරිමාව 5r වර්ග h වේ. එහෙනම් අපි බලමුකෝ හොයන්න. එහෙනම් කොහොමද අපි මුලින්ම හොයමු ප්‍රිස්මයේ නේ ප්‍රිස්මයේ පරිමාව. එතකොට මම ප්‍රිස්මයට දාගත්ත තියෙන දැන් ඉංග්‍රීසි අකුරක් පරිමාව හොයන්න A කියලා දාගන්නවා. මම මේකට දාගන්නවා B කියලා. හරිනේ. A සමානයි B ට. එතකොට දැන් පරිමාවන් සමානයි කියන්නේ A සමානයි. දැන් මේක කොහමද? හරස් කඩ වර්ගඵලය හරස් කඩ වර්ගඵලය මොකද්ද? දැන් මේකේ පරිමාව අපිට හොයන සූත්‍රයෙන් දීලා තියෙනවා. එතකොට මොකද්ද? 5r වර්ග h කියලා අපිට දීලා තියෙනවා නේද? එතකොට හරස් කඩ වර්ගඵල අපි දන්න මේක කීයද? 616යි 616 ගුණ කිරීම h. දැන් මේකෙත් අපි දන්න කොහමද? 5r වර්ග h. දැන් බලන්නකො සමාන ලකුණේ දෙපැත්තේ තියෙන අය සමානයි කපන්න පුළුවන් නේ. ඔන්න බලන්නකො දැන් 616 සමානයි වර්ග. හරිනේ පුතේ දැන් ඒකත් හරි. දැන් අපිට අපෙන් අහන්නේ කවුද? r වර්ග නේද? r වර්ග තමයි අපෙන් අහන්නේ. දැන් අපි මොකද ගන්න? r තනි කර ගන්න ඕනේ. එහෙනම් කොහමද? කොයි පැත්තටද යන්නේ? මේ පැත්තට යන්නේ. හරි. එතකොට r තනි වෙන්න බෑ. එහෙනම් 616 බෙදීම 5. මේ පැත්ත ඉතුරු වෙනවා කවුද? r වර්ග. දැන් බලන්නකො. තව ටිකක් 616 5 වලින් කියවෙන්නේ කීයද? 7 සමානයි r වර්ග. දැන් කොහමද? තවත් සුළු කරමු. 616 ගුණ කිරීම මෙයා මෙහෙට අරන් ආව මොකක් වෙනවද? ගුණ කිරීමක් වෙනවා. යට ඉන්නේ කීයද? 22. සමානයි r වර්ග. දැන් ඉතින් කැපෙන අය කපන්න. 616ට 22ව කීයද? කීයද? 28යි නේද? දැන් බලන්නකො 28 ගුණ කරන්න 7යි. 56න් 6යි 5යි 14යි 196යි සමානයි r වර්ග. දැන් r විතරක් හොයන්න ඕනනේ. මොකද ගන්නෙ? වර්ගමූල දාන්න. 196 එන්නේ කීයද? 14 නේද? 14යි මොනවද දීලා තින්නේ? සෙන්ටිමීටර නේ. එහෙනම් 14යි සෙන්ටිමීටර. එහෙනම් ඔන්න 18 වෙනි ගානක් ඉවරයි. තව ගණන් දෙන්නේ කීයද පුතේ? 7යි. ඔකත් දාගන්නකො. හරි පුතේ එහෙනම් මම මේ 17 හරි 17 මකනවා හරිනේ හරි 17 18 19 තියෙන්නේ 19 මොනවද බලන්න ගහලා තියෙන්නේ රූපයක් දීලා තියෙනවා බලමුකෝ මොනවද තියෙන්නේ කියලා බැලුමට මොනවද බලමු තියෙන්නේ A තියෙනවා B C තියෙනවා D E තියෙනවා හරි ඊට පස්සේ තව බලන්නකො මේ පාදෙට මේ පාදේ සමානයිලු මෙයාට මෙයා සමානයිලු 4 සෙන්ටිමීටර් කියලා තියෙනවා තව මොනවද දීලා තියෙන්නේ 6 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා එච්චරයි නේද දීලා තියෙන්නේ ඔව් එච්චරයි දීලා තියෙන්නේ හරි ඔන්න බලන්නකො ප්‍රශ්නේ කියමු D ඇති ABC ත්‍රිකෝණයකෝ ABC ත්‍රිකෝණයේ AB හා AB හා AC කෝ AC හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D අන්න හරි මැද තියෙන එක්කෙනා D හා E ලු ADE 90යි ඔහො ADE මෙන්න මෙයත් 90යි හරිනේ AB BC කෝ DC ED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර්. පරිමිතිය කියන්නේ ඔයාලා දන්න මෙන්න මේ චතුරස්‍රයේ මොකද්ද? පරිමිතිය කියන්නේ වටේ දිග අහන්නේ. අපි දැන් දාන්න. දැන් බලන්නකො මේ හදන්න ලේසි. මෙතන 4 සෙන්ටිමීටර් නම් මෙතන 4 සෙන්ටිමීටර් කියනවා දන්නවනේ. දැන් බලන්නකො මෙතන අර කියනවා මේ කියවෙද්දි හරි මැද තියෙන එක්කෙනා කියනවා නේද මේ මධ්‍ය ලක්ෂ්‍ය D E කියනවා නේද? එහෙනම් බලන්න මෙයා 6 නම් මෙයාගෙන් හරි අඩක් නේද මෙතන. එහෙනම් 6 නම් මෙතන කීයද? 3යි සෙන්ටිමීටර. බලන්නකො
මෙතන මුල් අංශක 90යි කියලා කියන නේද? දැන් ඔයාලට පොඩි දෙයක් තේරෙනවද බලන්නකෝ. මෙන්න මෙහෙම රූපයක් දීලා මෙතන 4 සෙන්ටිමීටර් මෙතන 3 සෙන්ටිමීටර් කියලා තියෙනවා. එහෙනම් මෙයා හොයාගන්නේ කොහොමද? මොකද්ද මේ? ඍජු කෝණී. ඍජු කෝණී නම් මොකද්ද අපිට යොදා ගන්න පුළුවන්? දිගින් වැඩි පාදයට අපි කියන මොකද්ද පුතේ? කර්ණය. කර්ණයේ වර්ගය සමානයි ඉදිරි පාදයන් දෙකේ වර්ගයන්ගේ මොකද්ද? එකතුව. මම යට x කියලා දාන්නම්කෝ. එහෙනම් x කි වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. එතකොට 16යි ධන 9යි සමානයි x මොකද්ද? වර්ගය. මේ දෙන්න එකතු කරාම 25යි වර්ගයෙන් කරන්නේ වර්ගමූල දාන පුතේ x සමානයි කීයද? 5යි සෙන්ටිමීටර. එහෙනම් මෙයා කීයද? 5යි සෙන්ටිමීටර. එහෙනම් මෙයා 5යි සෙන්ටිමීටර. අයි සමානයිනේ. දැන් මෙයාගේ අපිට හොයන්න පුළුවන් පරිමිතිය බලන්නකෝ. 3යි cm 4යි cm 6යි cm 5යි cm සමානයි කීයද? මේ දෙන එකතු කරාම 7යි සෙන්ටිමීටර. 7යි සෙන්ටිමීටර මේකයි කීයද? 13යි සෙන්ටිමීටර. 13යි සෙන්ටිමීටර 5යි කියන්නේ කීයද? 18යි සෙන්ටිමීටර. එහෙනම් ඔන්න 18 වෙනි එක නෑ 19 වෙනි ගාන 19 වෙනි ගාන පුතේ 19 වෙනි ගාන ඉවරයි. අපිට දැන් ඊළඟට තියෙන තව ගණන් කීයද? 6යි. ඔකක් දාගන්න. හරිනේ පුතේ එහෙනම්. එහෙනම් 19ත් හරි. දැන් අපිට තියෙන්නේ 20. තව ගණන් 5යි. එතකොට තියෙන්නේ මේකත් හදුවට පස්සේ. බලමුකෝ අපි ඉක්මනට ඉවර කරමු. හරිනේ. එහෙනම් අපිට තියෙන්නේ 20. එහෙනම් ගිය අවුරුද්දේ 2024-25 O level පේපරේ 20 වෙනි ගාන තමයි දැන් අපි ඒක හදන්නේ. කාටිසිය තලයක් මත 4.6 ඛණ්ඩාංකනේ. ඔව්. ඊට පස්සේ බලන්නකෝ 6.9 දේවලු තියෙන්නේ. සරල රේඛාවේ සමීකරණය සොයන්න. දැන් අපි දන්නවා y සමානයි mx ධන c. එතකොට අනුක්‍රමණය කියන්නේ කවුද? මෙයානේ. මෙයාට කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය කියලා කියනවා නේද? එතකොට මෙතන අපිට ගන්න පුළුවන් මෙයා x මෙයා y. ඒව දන්නවනේ දැන් ඔයාලා. x y. නෑ දෙක. හරිනේ. දැන් අපිට මේක හොයන්න ඕනේ. දැන් අපිට අනුක්‍රමණය හොයන්න නම් අපි දන්නව නේද හොයන්න. කොහොමද? සූත්‍රයක් තියෙනවා ඔයාලා දන්නවනේ ඒක. ඔන්න එහෙනම් අපි බලමු හොයන හැටි. 9න් අඩු කරන්න කීයක්ද? 6ක්. x ගෙන් 6න් අඩු කරන්න කීයක්ද? 4ක්. සමානයි. ඔන්න එහෙනම් ඒක හරි. අන්තක්ඛණ්ඩය හොයන්නේ කොහොමද? අපි මෙයාගේ අසුරෙන් අපි හොයමුකෝ බලන්න. y සමානයි mx ධන c. එතකොට y වෙනුවට අපිට ගන්න මෙයා ගත්තොත් 6යි නේ. m වෙනුවට අපිට ගත්තොත් කවුද? 2යි. x වෙනුවට අපි ගත්තොත් ඒකේ කීයද තියෙන්නේ? 4යි නේ. ධන c. දැන් බලන්නකො කැපෙන අය කපන්න. මේකට මේක කැපුණා කීයද? 2යි. 6 සමානයි. මරත් 2 6යි. ධන c. c තනි කර ගන්න ඕනේ නේද මේ පැත්තට රයි. 6න් අඩු කරා 6 සමානයි මේ පැත්තේ c. එහෙනම් කීයද උත්තරේ? බිඳුව. එහෙනම් සමීකරණය අපිට ලියන්න තියෙන්නේ y සමානයි mx ධන c වල අපිට දැන් සූත්‍රය ලියන්න පුළුවන්. කොහොමද එන්නේ? y සමානයි 3න් 2යි x c. ඉතින් අන්තක්ඛණ්ඩ බිඳුව හින්දා අපිට ඒක ලියන්න ඕමනාවක් ඒ කියන්නේ ලියන්නේ නැහැ. ඉතින් තරම් ඉතින් බිඳුව කියන අගයක් නැහැ. එහෙනම් උත්තරය ඔක. එහෙනම් 20ත් ඉවරයි. හරි පුතේ දැන් අපි 20ත් ඉවර කරානේ. දැන් තව තියෙන්නේ කීයද? ප්‍රශ්න තව තියෙන්නේ කීයද පුතේ? තව තියෙන ප්‍රශ්න අපි බලමුකෝ ඒකත් ඉක්මනට ඉවර කරා. දැන් 20 වෙනි ප්‍රශ්නෙත් හරි. අපි බලමුකෝ 21ට ගෙයින් 21 වෙනි එකේ මොනවද තියෙන්නේ කියලා බලමුකෝ. 21 එකේ මොනවද ආව තියෙන්නේ කියලා බලන්න පුතේ. 21 එකේ තියෙන්නේ මෙන්න රූපයක් දීලා තියෙනවා.
රූපේ තියෙන්නේ B කියලා දීලා තියෙනවා මෙතන E කියලා තියෙනවා මෙතන F කියලා දීලා තියෙනවා මෙතන C කියලා දීලා මෙතන 70යි කියන කෝණේ දීලා තියෙනවා මෙතන D කියලා තියෙනවා මෙතන A කියලා දීලා තියෙනවා එච්චරයි නේද ඔව් එච්චර අපි යමු මොකක්ද තියෙන්නේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O හරි ඒක හරි තවද ABC කො ABC D සමාන්තර ආශ්‍රයයක්ද AOB EF කියන්නේ මොකද්ද සරල රේඛාවක්ද වේ රූපයේ දැක්කන තොරතුරු වලට අනුව DEF මෙන්න මෙයා අහන්නේ DEF මෙන්න මෙයා කීයද කියලා අහන්නේ පුතේ බලන්න කොහොමද හොයන්නේ කියලා බලන්න දැන් කොහොමද මේක හොයන්නේ අර්ධ වෘත්තයක් මත නේ අර්ධ වෘත්තයක් තියෙනවා මේ අර්ධ වෘත්තයක් මත මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙනවා ත්‍රිකෝණය තමයි පාදයක් දික් වෙලා දැන් මේක අපිට ගන්න පුළුවන් දන්නවා යාලා හෙව්වොත් දැන් මේකේ අගයන් අපිට දීලා නැහැ නේ බලන්න කොහොමද ගන්න පුළුවන් මෙතන 70යි කියලා දැන් මේක සමාන්තර ආශ්‍රයයක් නේ සමාන්තර ආශ්‍රයයක් තියෙනවා කියන්නේ මෙයාට මෙයා එහෙනම් කොහොමද මෙයා 70 නම් අපි දන්නවා මෙයාත් කීයද 70යි කියලා තව බලන්න මෙන්න මෙතන පුතේ බලන්න දැන් මේකට දැන් ප්‍රමේයයක් තියෙනවා මේක ගන්න පුළුවන් අපිට මොකද්ද අර්ධ වෘත්තයක් මත ආපාතනය වන කෝණ මොන කෝණ කියලාද අපි ඉගෙනගෙන තියෙන්නේ ප්‍රමේයක් විදියට අර්ධ වෘත්ත මත ආපාතනය වෙන කෝණ මොන කෝණද ඍජු කෝණ කියලා තියෙන්නේ දැන් බලන්නකෝ ඍජු කෝණයක් තියෙනවා ඒකෙන් පාදය දික් වෙලා කියන්නේ බලන්නකෝ මෙහෙම දැන් බලන්න ත්‍රිකෝණයක් මේකට ප්‍රමේයක් තියෙනවා දන්නවනේ මොකද්ද ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ මොකද්ද එකතුවට සමාන. එහෙනම් මෙයා x මෙයා y විදියට ගත්තොත් x ධන y නේද මෙයාගේ එකතුව. එහෙනම් මේකෙත් එහෙම අපිට හොයා ගන්න පුළුවන්. බලන්නකෝ එහෙනම් d def වල නේද අගේ හොයන්න කියන්නේ. def ගියාගේ අපිට හොයන්න පුළුවන්. හරිම ලේසියි. එතකොට අංශක 70 ධන 90 සමානයි කීයද 160යි අංශක DEF ඔක තමයි උත්තරේ. එහෙනම් 21ත් 22ට යන්න තියෙන්නේ. මේකත් දා ගන්නකො පුතේ. 22 මොකද්ද බලමු කියලා දෙන්නේ. රම්‍ය කිසියම් මුදලක් 110ක ඔන්න 110ක වාර්ෂික වැල් පොළේ අනුපාතයක් ලෙස ගෙවන මූල්‍ය ආයතනයක වසර දෙකක් සඳහා තැන්පත් කරා. වසර දෙකකට තැන්පත් කළා. දෙවන වසර සඳහා පමණක් ලැබුණු පොලී මුදල රුපියල් 660ක්. ඔන්න දෙවන වසරට රුපියල් 660යි. මොකද්ද? දෙවන වසරට පොලිය විතරක් 660ක් හම්බ වෙලා තියෙනවලු. වසර දෙක අවසානයේදී අයට ලැබුණේ 7260යි. ඒ කියන්නේ 7260 හම්බුනේ වසර දෙක අවසානයේදී. අපෙන් අහන්නේ මොකද්ද? අය තැන්පත් කළ මුදල කීයද කියලා අහන්නේ. අපි බලමුකෝ එතකොට දෙවන වසර ඒ කියන්නේ දෙවන වසරේ ආරම්භයේදී මුදල අපි හොයමුකෝ. දැන් අපි දන්නේ අපි ඒකට ආදේශ කරගමු x කියලා. නේ? x ගුණ කිරීම 100ට 10 සමානයි. එතකොට අපිට ආපු පොලිය කීයද අපි දන්නු කීයද? රුපියල් 660යි නේ. බලන්නකො මේක කැපෙන අය කපන්න. මේකට මේක කැපෙනවා. ගුණ වේවන එතකොට 6600ක් වෙනවා. මේ මොකද්ද? පොලිය නැතුව දෙවන වසර. දැන් පොලියත් එක්ක ගත්තාම පස්සේ කොහමද? බලන්නකො වෙනවද කියලා. එතකොට 6600ට එකතු කරන්න 660
60. එතකොට අපිට අර ගාන එන්න ඕන දෙවන වසරේ. ආවනේ එතකොට 7260ක් එනවා. අන්න දෙවන වසර අවසානයේදී ලැබුණු මුදල. හරිනේ. ඒක හරි. අපි දැන් මේක හදාගෙන බලමුකෝ. දැන් මේක ගන්න ක්‍රමය දැන් පළවෙනි දන්නේ නැහැ. අපි දැන් මේ පළවෙනි වසරේ තැන්පත් කරපු ගාන අපි දන්නේ නැහැනේ. ඒ කියලා ගත්තා. ඊට පස්සේ දෙවෙනි වසරේදී අපි එතකොට අපිට ගන්න පුළුවන් ඒකට කොච්චර පොලිය කරනවද? 10%යි. 10%ක් ගැව්වට පස්සේ අපිට ආව කීයද? 6600 අපි ඒක හොයාගත්තා. ඊට පස්සේ අපිට ආවා කීයද? 6600ට තව කීයක් වුණාද? 10යි. ඒකට මේක මෙහාට ගමු. අපි දැන් දන්නවනේ උත්තරේ. ඒකට තව 110ක් ගැව්වා. ඒක තමයි උතන කියවෙන්නේ. දැන් එතකොට ඒ ආපු ගානට තව ඒක තමයි අපිට උත්තරය. දැන් අපි ඒ වුණාට දන්නේ නැත්තේ මෙයානේ. අපි ඒ වුණාට දැන් බලන්නකො පළවෙනි වසරේ අපි දන්නවා දැන් කීයක්ද? 6600ක් ආවා. දැන් සම්පූර්ණ ගානනේ. එතකොට අපි ගත්ත තියෙන 110ක් නේ දැන්. ආ කියන්නේ 100ට අපි ගත්ත තියෙන එතකොට කොහොමද එන්නේ? 100ට 110. එතකොට අපි දන්නේ නැහැ පළවෙනි වසරේ කීයද කියලා. අපි ඒ 100ට 110 කියලා දාලා කොහොමද කරන්නේ? 100ට 110 කියලා දාලා සමාන අපි දන්නවා පොඩිය නැතුව 600යි කියලා. දැන් අපි මොකද කරන්නේ? දැන් මේ අපි හොයාගන්න බෑ. කියන්නේ අපි දන්නේ නැති එක කියලා. මම කිව්වනේ අපි තැම්පත් කරපු මුදල තමයි මෙතන කියලා ගත්තේ. එතකොට මෙතන සමාන ලකුණ තියෙන හින්දා අපි හරස් ගුණිත දාන්න පුළුවන්. 1600 ගුණ කිරීම කීයද? 100 බෙදීම කීයද? 110. එතකොට ගත්ත තින් කීයද මේකට? 6යි. 60 වරක් 100 කීයද? 6000යි රුපියල්. ඒ කියන්නේ තැම්පත් කරලා තියෙන මුදල කීයද මෙයා? රුපියල් 6000යි. එතකොට ඒක ගන්න පුළුවන්. රුපියල් 6000යි මෙයා තැම්පත් කරලා තියෙන්නේ. එතකොට 22ත් ඔන්න ඉවරයි. අපිට තියෙන දැන් 23ට යන්න. 23. තුන්වෙනි එකේ මොනවද බලමු කියලා දෙන 23. එක් රූපයක් තියෙනවා. C අපෙන් අහන්නේ දී ඇති රූපයේ කේන්ද්‍රය C. හරි කේන්ද්‍රය C කියලා දීලා තිනවා. මාන්තරයි B D. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? A E B කීයද කියලා නේද අහන්නේ? ඔව් අපෙන් අහන්නේ ඒක. එතකොට අපි දන්නා මොකද්ද? කේන්ද්‍රය ආපාදිත කෝණය කීයද? කේන්ද්‍රය ආපාදිත වන කෝණය. එම කෝණය මොකද්ද? හරි අඩක් කියලා අපි දන්න බලන්නකො මෙයා 70 නම් මෙයා කීයද? දැන් අපි මෙයා 70 නම් මෙයා එතකොට අපි දන්නවා කීයද? හරි අඩක් කියන්නේ මෙතන කීයද? 35යි. දැන් මේ වගේ දැන් මේ පැත්තට තිබ්බත් ඒත් එතන හැදෙන කෝණෙත් කීයද? 35යි. එතකොට අපි මෙයා දැන් හොයන්න තේරෙනවා වැඩි. එතකොට අපිට ගන්න පුළුවන් AEB සමාන අපිට ගන්න පුළුවන් කොහොමද? අංශක 70 ධන 35. එතකොට අපිට ගන්න පුළුවන් මේ දින එකතු කරාම කීයද? 105යි. මෙතන අපිට ලියන්න පුළුවන් මේක ලියලා තියමු. කේන්ද්‍රය ආපාතිත කෝණයෙන් හරි අඩකි. අන්න එහෙම ලියලා තියන්න. එතකොට හරි. එතකොට 105යි අපිට උත්තරේ ගන්න පුළුවන් මේ. එතකොට මේ කීයද? 23. තව ගණන් දෙකයි තියෙන්නේ.
හරි. අපි අන්තිම ගණන් දෙකක් සාකච්ඡා කරමු එහෙනම්. 24 තියෙන්නේ මොකද්ද කියන්න තියෙන බලන්නකෝ. 3x ධන 11 ආරයක් 2. ඍණනි කියලා විසඳුම් සොයන්නලු. දැන් මෙන්න මේකේ හොයන්න කියලා. දැන් මේකේ අපි මේ 3x නේ ඒ පැත්ත තනි කර ගන්නවා. එතකොට බලන්නකෝ කොහමද එන්නේ x මෙයා මෙහාට අරන් ආවොත් මොකද්ද වෙන්නේ? ධන 11 මොන 11ක් වෙනවද? ඍණ 11ක් වෙනවා. එතකොට බලන්නකෝ 3x අඩු කරාම කීයද? ඍණ 9යි. දැන් x තනි කරගමුකෝ. කීයෙන්ද බෙදන්නේ? 3ෙන් බෙදනවා දෙපැත්තමනේ. එතකොට x සමානයි කීයද? x ඔව් වැරදුනා. කීයද? මෙහා ධන මෙහා ඍණ බෙදුවාම එන උත්තරේ මොකක්ද එතකොට? ලකුණු අසමානයිනේ. බෙදුවාම එන උත්තරේ මේකේ එන්නේ කීයද? ඍණ 3. දැන් අපි ලියන්න ඕන අපිට කියන්නේ මොනනේ කියලා ලියද? ඍණනි කියලා මේ විසඳුම්. බලන්නකො මේ x ගේ පැත්තට කට ඇරලා. ඒ කියන්නේ මොකද්ද? විශාලයිලු ඍණ 3ට වඩා. එතකොට බලන්නකො අපිට ගන්න පුළුවන් මොනවද? ඍණ 2 ගන්න පුළුවන්. ඍණ 1 ගන්න පුළුවන්. ඔච්චරයි නේද ගන්න පුළුවන්. බිංදුව 1 2 3 ගන්න බෑ. මොකද මේක ඉල්ල තියෙන්නේ ඍණනි කියලා මේ විතරයි. එතකොට x සමානයි අපිට දැන් තියෙන්නේ අන්තිම ගාන. ඔකක් දාගන්න. අයි බලමුකෝ. විසි පහේ මොනවද බලමුකෝ දීලා තියෙන්නේ. ABC යනු රූපයේ දී ඇති පරිදි ත්‍රිකෝණී ත්‍රිකෝණයකි. AB පාදය B ලක්ෂයේදී ස්පර්ශය කරමින් B ලක්ෂයේදී අපි රූපය අදගමු. ABC ඊට පස්සේ තියෙනවා එච්චරයිනේ. හරි මෙහෙම බලන්න. ABC යනු රූපයේ දී ඇති පරිදි සුළු කෝණයක කොබන් ABC හරිනේ. AB පාදය AB පාදය B ලක්ෂයේදී ස්පර්ශය කරමින් AB පාදය B ලක්ෂයේදී ස්පර්ශය කරමින් AC පාදයද ඔන්න AC පාදයද ටිකක් ලං කරමු. AC පාදයද බලමු. AC පාදයද ස්පර්ශය වන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දල සටහන ඇඳ ඇත. පත පිළිබඳ දැනුම භාවිතා කර දල සටහනක් මගින් කරන්නලු. එහෙනම් අපි බලන්නකෝ දැන් B ගේ B ලක්ෂයේදී ස්පර්ශය වෙන්න ඕනලු. AC පාදයට ස්පර්ශය වෙන පරිදි මෙතන අඳින්න ඕන මොකද්ද? වෘත්තයක්. කොහමද අඳින්නේ? දැන් බලන්නකෝ දැන් මේ පත පිළිබඳ තියෙන්න ඕන. දැන් මෙතන සම්බන්ධයෙන් ගත්තොත් මෙතන ඉඳන් මොකද්ද අපිට අඳින්න පුළුවන්? මෙන්න මෙතනින් තමයි මේකයි මේ පාදයයි දෙකම ස්පර්ශය වෙන පරිදි තමයි අපිට මේක නිර්මාණය වෙන්න කියලා කියන්නේ නේද? එතකොට අපිට අඳින්න පුළුවන් මොකද්ද? දැන් මෙතන ඉඳන් අපි ඒක කරන්න නම් අපි කේන්ද්‍රය නිර්මාණය කරගන්න ඕන. කොහොමද එතකොට? අපි එතකොට ලම්බ සමච්ඡේදකයක් B ගාවින් අපි ගහලා බලමුකෝ. කව කට්ටේ තුඩ පුතේ මේක කියලා හිතාගෙන වෙන මේක කව කට්ට තුඩ තියලා චාප කෑලි දෙක දෙපැත්තට ගන්න. හරිද? ඊට පස්සේ මෙතන තියලා මේ කරලා මෙතන ඉඳන් මෙතෙන්ට යා කරන්න. දැන් මේ හරහා යනවනේ. මෙන්න මෙතෙන්ට අපිට තියන්න පුළුවන් මොකද්ද? කේන්ද්‍රය මෙතන සටහන සම්පූර්ණ කේන්ද්‍රය මෙන්න මෙතන තමයි බිඳුව කියලා ගන්න වෙන්නේ. එතකොට මෙතන තියලා කව කට්ට තුඩ මෙන්න මේ දිග කව කට්ට තුඩට අරගෙන මොකද කරන්නේ? වෘත්තයක් නිර්මාණය කරන්න. ඔච්චරයි තියෙන්නේ. ඔක තමයි කරන්න තියෙන්නේ පුතේ.
ඊට පස්සේ එතර දලසටහන සම්පූර්ණ. කටුවට අඳලා පෙන්නන්න තියෙන පුතේ කව කට්ට අරගෙන මං කොමෙද නම් මොකද්ද? සමච්ඡේදකයක් ගහලා මොකද්ද මෙතන ඡේදනය වෙනවනේ මෙතන එතන කීයද? ඕක තමයි කේන්ද්‍රය කියලා විදිහට අරගෙන මෙතන ඉඳන් මෙතන කව කටු තුඩ අරගෙන මොකද්ද කරන්නේ? වෘත්තයක් නිර්මාණය කරන. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට දැන් අපි කතා කරා 2024 ගිය අවුරුද්දේ 25 O level paper එක ගැන තමයි අද අපි කතා කරේ. එක කොටසේ A කොටස තමයි මේ කතා කරේ. තව B කොටසේ හැමම තියෙනවා. ඉතින් ඊළඟට D කොටස මම අරන් එන්න. ඉතින් අදට ගණන් 25ක් හැදුවා. තව දවස් පොඩි ගාණයි තියෙන්නේ පුතේ. එහෙනම් මහන්සි වෙන්න. තව පොඩි දවසයි තියෙන්නේ. හොඳට මහන්සි වෙන්න. දෙන වැඩ ටික අනිවාර්යෙන් හරියට කරන්න. හරි මේකත් දාගන්න පුතේ.